2005 වසරේ සිද්ධ වෙච්ච මහේල මාවන් නායකත්ව ගැටුම ගැන තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. ඉතින් මේ කතාවේ අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් ඉදිරිපත් කරන්න කියලා තමයි මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටින්නේ. 2005 වසර වෙන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරුවේ මාවන් අතපත්තු. එතකොට මහේල ජයවර්ධනත් නායකත්වය දරන්න හොඳ ස්ථානයක හොඳ සූදානමින් සිටියා. 2005 නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සම්දිස්ථානයක් ඇති වුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වුණා. ඉතින් මේ මහින්ද රාජපක්ෂත් මහේල ජයවර්ධනත් දෙන්නම කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්. ඉතින් කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය කණ්ඩායමක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ළඟට ගිහිල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට පොඩි බලකිරීමක් කරන්න සූදානම් වුණා. මාවන් අතපත්තු නායකත්වයෙන් අයින් කරලා මහේල ජයවර්ධනව නායකත්වයට පත් කරන්න කියලා. ඉතින් මේ සිද්ධාමයත් එක්කම මේ සමකාලයේදී මාවන් අතපත්තු හොඳින් නායකත්වය දරලා හොඳින් තරඟ ජයග්‍රහණය කරලා තිබ්බේ. හැබැයි එක පොඩි දෙයක් තිබ්බා. මාවන් අතපත්තු දිගින් දිගටම ආබාධ තත්වයෙන් පෙළුණා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහේල ජයවර්ධනව නායකත්වයට පත් කරා. එතකොට 2006 වසරේ බහුතර කාලයක් නායකත්වයට දරුවේ මහේල ජයවර්ධන. ඒ සමගින් මාවන් අතපත්තු නැවත ඇතුළට එද්දී මාවන් අතපත්තුගේ ස්ථානය ලබා ගන්න යොවුන් ක්‍රීඩකයන් රසක් පෙළ ගැහිලා හිටියා. ඒ සමගම මාවන් අතපත්තු බෙන්ච් එකට ගියා. 2007 වර්ල්ඩ් කප් එක වෙද්දිත් මාවන් අතපත්තු බෙන්ච් එකේමයි හිටියේ. මතක තියාගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2003 ලෝක කුසලානයෙන් පස්සේ 2007 ලෝක කුසලානය සඳහා නායකත්වයට සූදානම් කරලා තිබ්බේ මාවන් අතපත්තු. ඔහු ඒ සාර්ථක ගමන ගෙන ගියා. ඔහු ඉතාමත් විශිෂ්ට ගණයේ නායකයෙක්, විශිෂ්ට ක්‍රීඩකයින් තනුව. ඇතර මහේල ජයවර්ධන අසාර්ථක වෙලා එක්දින කණ්ඩායමින් එළියට විසි වෙන්න ඔන්න මෙන්න තියෙද්දිත් රැකගත්තේ මාවන් අතපත්තු. හැබැයි අවසානයේ මහේල ජයවර්ධන විසින් මාවන් අතපත්තුව 2007 වර්ල්ඩ් කප් එකේදී බෙන්ච් එකෙත් තිබ්බා. ඉතින් මෙන්න මෙහෙමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සිද්ධීන් සිද්ධ වුණේ. ඒ දවස්වල ජයග්‍රහණ ලබා ගත්ත නිසා මේ කිසිම දෙයක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට ප්‍රශ්නයක් වුණේ නැහැ. එතරම් මමත් මේ සිද්ධිය දැනගත්තේ අසංක හදිරම්පෑල හදිරයියා මේ ළඟදී YouTube වෙබ්සටානකදී මේ කතාව හෙළිදරව් කරා. ඉතින් ඒකට පස්සේ තමයි ඒ කතාව මිස් වෙච්ච ඕගොල්ලන්ට දැනගන්න තමයි මම මේ වෙබ්සටාන ඉදිරිපත් කරේ. ඉතින් නාලන්දා විද්‍යාලයටත් අගෞරවයට ලක් කිරීමට නෙමෙයි මම මේ කතාව ඉදිරිපත් කරේ. ඉතින් ඔහොම තමයි නායකත්වය ගැන අදටත් 2025 අවුරුද්ද වෙද්දිත් ලොකු ප්‍රශ්න ඇතුව තිබෙනවා. ඉතින් මෙහෙම තමයි ප්‍රශ්න එක තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඉස්සරහට යන්නේ. තවත් ක්‍රිකට් බ්ලොග් එකකින් ඉක්මනටම හම්බ වෙමු.